මාර වැඩක් නේ ටිකිරි. අර යක්කු තාමත් මගේ පස්සේ එළවනෝනේ. තව ඩිංගෙන් අදත් මාව අහුවෙනවා. හොඳ වෙලාවට මං අතින් කටින් වැඩ දාලා බේරුණා. මට බය වුන් අපි මේ ඉන්න තැනත් හොයාගෙන මෙහාටත් ඒවිද කියලා. මන් නම් බය නැහැ අතින් පයින් එනවනම්. ඒ වුණාට බය හිතෙන් නුන් ළඟ තුවක්කුත් තියෙන හින්දානේ. එයින් එකක් පත්තු කෙරුවොත්. බලපල්ල කොමලක හපංක ඉන්දමට ආයෙමත් ළඟදීම ආණ්ඩුවේ බලු කූඩුවේ ළඟින් සිද්ධ වෙනවා. වැඩ බාර දුන්නම කරන්න බැරි බූ 70ක් තමයි මම ලං කරගෙන ඉන්නේ. බල ඉන්න ඕනේ මෙහෙ නෙවෙයි ගෝල මඩිච්ච. කොහෙද? දැන් දවස් ගානක් ගිහිල්ලත් ඔයාලට බැරි වුණා තාමර කැමරාකාරයෝ වල්ල ගන්න. ඊ අතට බහුව වෙලත් ඌ පැනලා ගියා. නිකන් පැනලා ගියා නම් කමන්නේ. ඌ පැනලා ගියා මුගේ මූණ පුච්චලා. සාක්කුවෙන් ගිනි පෙට්ටිය අරගෙන ගිනි කූර ගහනකම් ඔයාලා බලන් හිටියා. මම මෙන් බලන්න දෙන අන්තිම chance එක. අන්න එක මතක තියාගත්තොත් හොඳයි ඔක්කොම. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. බයින පුතේ. මේ තමයි පුතේ අර මගේ යාළු අංකල්ගේ ගෙදර. කවුරුවත් පේන්න නෑ වගේ නේ. බලමුද කතා කරලා. මොකද පුතේ? බන්ටි ලැන්ටි ගේ හොයාගන්න අමාරු නේද? නෑ අමාරු නෑ. මේ මගේ පුතා සුපිරි. ටිකිරිට එන්න බැරි වුණා. ආයෙ දවසක මම ටිකිරිව එකයි එන්නම්කෝ. වරෙන් ඇතුළට. හොඳ වෙලාවට ඔබ මම ඉන්න දවසක ගෙදර ආවේ. වරෙන් වාඩි වෙ. එන්න පුතේ. ආලන්ටි. තෑගි මක්කටයි. තෑග්ගකුත් නෙමෙයි ඉතින් ගෙදරකට යනකොට සිරිත් විරිත් කියලා දේවලු තියෙනවනේ. මගේ පැටව තුන් දෙනා. චූට්ටක් විතර දඟයි. ළමයිනේ. ඔය සෙල්ලම් කරනවා ඇති. ළමයිනේ. සුපිරි. පුතා මෙහෙ එන්න. ලැන්ටි. කොනෝන? ගෙදර නැතේ? කඩේ ගිහිල්ලා. ගෙදර වැඩ ගොඩාක් හරියක් කරන්නේ එයා තමයි. අපේ ටිකිරිත් එහෙම තමයි. උඹට හොඳටම ෂුවර්ද ඌ ආවේ මේ පැත්තට තමයි කියලා. මේ පැත්තට වෙන්න ඕනේ බං. කොහෙද? අර එකපාරට ලොරියක් පාර හරහා දැම්මෙන් ගිහපු පැත්ත හරියට බලා ගන්න බැරුණා. දැන් ඉතින් කොහෙ ගිහලා හොයන්නද බං? ෂේ. අපි ආයෙ වෙන දවසකවත් අල්ල ගන්න බලමු. ෂේ. අර ඒ බයික් එක නේද? ඒක වගේ තමයි. අද නම් මම කොහොම හරි යන්න ගමු. යමු. පොතට ඉගෙන ගන්න ඕනේ. දක්ෂ. අන්න අරුන්.
ලැන්ටි දුවමු. මම මොකටද දුවන්නේ? පුතේ එන්න. එන්නකෝ. මොක්කද බංගේ හැමතිස්සෙම උඹේ පස්සෙන් පන්නන්නේ තව පොඩෙන් අපිටත් වෙඩි වදිනවා ඒ අකෝ කොහොම දැනගත්තද දන්නේ අපි මෙහාට ආපු විත්තිය. උඹ පොලිසියට කියලා ඇන්ට්‍රියක් දාපන් නැත්තම් ඇන්ටි දාලා හරියන්නේ නැහැ බං ඕකුන් එක්ක. අපි බලමුකෝ. නේද පුතේ?